අන්න අරකට අනුව තමයි දාන්නේ. ලෝකයේ බ්‍රෑන්ඩඩ්ම දේවල් තියෙන අවුට්ලට් එකකට තමයි යන්නේ. සොරාන් කාටද මේ රෙඩි ගන්නේ? එන්නල් බලන්න. අඩි ලංකාවේ මේ බිස්නස් එක පටන් ගත්තාම අරුණි. යසු. උන් මත්තකෙක් කියලා ඉන්නේ දුන් දැකලා දැන්. ජප්පත් එක්ක කොහෙද යනවා? කොල්ලොන්ට බෙරි. මෙන්න මේ සෙට් එක බලා ගන්න. ගෝල් ෆේස් නෙවෙයි. සෙනග විතරයි. ජපාන ඇවිල්ලා මට බබෙක් හම්බුණා. මේන්න මෙතෙන්ට තමයි අපි යන්නේ. වැඩේ නානවා හොඳටම නානවා. ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 60ක් වගේ වටින ටිකට් එකක් මේක. ඕ what the hell will you doing here? මානසික රෝග සවාගත නොහැකි රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් තමයි මේක. ගඩට ගිහිල්ලා කවදාවත් ඇවිල්ලා නැහැ. යාළුවනේ ඔන්න අපේ ෂෝ එකෙන් පස්සේ කොන්සර්ට් එකෙන් පස්සේ ඊළඟ දවසේ අපි මේ හමු වන්නේ. අපි අද කන්නාව දෙන්න. දිනවනේ හැටි හොඳටම මහන්සි වුණා. අපි දැන් කන්න තමයි සූදානම් වෙන්නේ. පුරුදු පරිදි අපි ඉන්නේ සයිස් ඒරියා එකේ. කට්ටිය ඕඩර් දානවා අර ටේබල්ස් වල. මේකට අනුව නෙවෙයි අන්න අරකට අනුව තමයි දාන්නේ. නම්බර 60 මේකේ තියෙන 43. අරකේ තියෙන්නේ 60. එහෙත් කනවා මෙහෙත් කනවා. හෙන දුර පේනවා. රයිට්. එහෙනම් ඉතින් කන්න තමයි හදන්නේ. ලෝකයේ බ්‍රෑන්ඩඩ්ම දේවල් තියෙන අවුට්ලට් එකකට තමයි යන්නේ. Levis උනෙන් නායිෂ අඩ්ඩාස් හැමතිම මේ ස්ථානෙට කරනවා. ඉන්න වාක්‍ය කරනවා. සොරාන් කාටද මේ රෙඩි ගන්නේ? එන්නල් බලන්න. කාටද කරන්නේ? 3900 ඒක 4000 12,000ක් වගේ වෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් එක. ඒයි බ්‍රෑන්ඩ් එකක් සොස්සල බ්‍රෑන්ඩ් එකක් මේක මරු. ඒකට අවියදී මරු. ප්‍රීමියම් අවුට්ලට්ස් වලට ඇවිල්ලා වැකේෂන් කාලයට වගේ ඇවිල්ලා මේ වගේ එකක් ගන්න පුළුවන් වල. ඒක හරි ගාන 14300යි ඕෆ් එකට 7990. එන්න රුපියල් 15000ක් වගේ තමයි වෙන්නේ ලංකාවේ. මේ වගේ යන්න පෑන්ට් ඕන. අඩි ලංකාවේ මේ බිස්නස් එක පටන් ගත්තාම අරුණි. 6 ලොකුයි 5 ඇති. ටී-ෂර්ට් ළමයි. ගමුද? This one is okay. Right. Just speakers දෙක වල ගන්නවා මේ මොකද්ද කියලා. සරපු දෙන්න නැති කවුද මේක දාගෙන ආවේ. යම් පුතේ දැම්මා. ලස්සන බලන්නකො කොල්ලගේ. සුමිරන් අරන් ගිහිල්ලා ඕක පෙන්නපන් මේ මම සරපු දැක්කත් බලපන් කියලා. ඔකේ හරියට කොසල්. දීයනවා වගේ බං. ඩිලාන් ඩෙනිමක් ගන්න ගියා ඈ? ගන්න ගියා ඩෙනිමක්. හැබැයි මේ මෙහෙම එකකුත් තියෙනවා. මෙහෙම පොඩි අවුලක් තියෙනවා ඩිලාන්ගේ ඩෙනිම. මිස්ටර් බීන්. පිජාමා සීන් එකකුත් තියෙනවා පොඩි. ඔහොම තමයි මේ ෂෝ එක කරන්නේ. එඩ්වින් එකෙන් ඇදුම් ගත්තා ඩිලා ටැක්ස් ෆ්‍රී කරගත්තා සතුටින් ගෙදර යනවා. ඔයාලා එකමතවත් ප්‍රීමියම් අවුට්ලට් එකට આવොත් ඒකට આવොත් මේ එඩ්වින් එකට එන්න ගණන් ගොඩක් අඩුයි. ගොඩක් මාර්ගුයි මාර ලිපි. මේ ඕන තරම් වේරියේෂන්ස් තියෙනවා මේ. මම මෙතනින් දැනට අරන් යන්නේ දැනට විතරයි අරන් යන්නේ. ආපහු එන්න වෙලාවක තමයි යන්නේ. මොකද අනිත් ඒවා තිබෙන්නේ නැත්නම් මම ආපහු එතෙන්ට එනවා. ටයිම් කලින් යන්න. ෂෝ එකට දවසේ හෙව්ව ඇදුමක් හම්බුන්නේ පහුවදා හම්බුනේ ඇදුම. දැන් ෂෝ එක ආයි ගහන්නේ නෑ. ස්ටේජ් එක ආයි හදන්නේ. ආයි ගෝන් ටෝකියෝ 5.0 හෙට ගහන්න. ලංකාවේ මුදලින් 30000යි. මේ දෙකටම 30000. සෝරි 60000. උඹේ සයිස් එකට ඇදුම් තියනවා මට පේන්නේ. කොහොමද සයිස් එකට? ඔක්කොම ගමු. ඊළඟ ගෙදර යන්න. Buy 20% off. එයා කියනවා මේකද හොඳ කියලා. I was speaking in my language. I'm explaining to my language to my audience. I'm a YouTuber in Sri Lanka. Sri Lanka. Sri Lanka. What's your name? Naito Yasumasa. Yasumasa. Yasu. 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 Pet name Yasu. Yasu. Yeah. Okay. This is Yasu. ඉතින් Yasu තමයි අපිට හම්බුනේ ප්‍රීමියම් අවුට්ලට් එකට ආපුවම දැන් එයා අපිට තෝර දෙනවා ඇඳුම් ටික. මම මෙයාගෙන් ඇහුවා මේකද මැච් වෙන්නේ කියලා. එතකොට කියනවා දෙකටම 10% ඩිස්කවුන්ට්. ඊට පස්සේ කියනවා හතරක් ගත්තොත් 20% ඩිස්කවුන්ට්. මම කිව්වේ මේක හරි ගන්නවා කියලා. මොකද එකක් 15000 sorry එකක් 30000. ලංකා සල්ලෙන් 30000. 30000ක් වෙනවා. ඒක නිසා. I choose this one. This one. Yes. ඒක ලස්සන. ගත්තනේ. උන් මත්තකෙක් කියලා ඉන්නේ දුන් දැකලා දැන් ජප්පත් එක්ක කොහෙද යනවා? මේ ඇවිල්ලා චද්ද ටීවී එකේ තුෂාන්ත අයියා මට කියනවා ජපාන කිරිවද්දර පැත්තට ඵලයන්ලු. ඒකට තිලකවර්ධන කියලා එකක් තියනවලු. උතර හැම කඩේටම මේක බැරුව ඇති කියන්නේ. සමහර කඩවල් තියෙනවා කියන්නේ මේවල් ටැක්ස් ෆ්‍රී නල්ලුයි කියලා මම දන්නේ. අහන්න ඕනේ. Okay, thank you. එයාලා හරිම respect, හරිම patience. එයාලට තරහ යන්නේ. හරියට ගොසයි. Thank you.
Thank you. මෙතන ටැක්සි කරලා දෙනවා මට. ඉතින් ගොඩක් අඩුවට තමයි හම්බ වෙන්නේ. ඔයාලා ප්‍රීමියම් අවුට්ලට් එකකට එන්න බලන් ඉසුමි වල මේ කීයටවත් මේ මොනවාද බ්‍රෑන්ඩ්ඩ්ම කඩවල වලට යන්න එපා. මේ වගේ සාමාන්‍ය කෙනෙක්. ඔයාලා දන්න ප්‍රීමියම් මම කියන්නේ ප්‍රීමියම් අවුට්ලට් වල බ්‍රෑන්ඩින් ලොකු බ්‍රෑන්ඩ්ස් වල තියෙන කඩවල වලට යන්න එපා. ඔය මේ වගේ චෙක් ටයි වගේ මෙහෙම බ්‍රෑන්ඩ්ස් එකක් තියෙනවා. ඒකට ආවනම් හරි. මේ වගේ ෂොප්ස් වල ටිකක් ගණන් අඩුයි. දැන් රුපියල් 20000 විතර වලට හොඳ ඇඳුම් එක ලංකාවේ රුපියල් 20000 විතර ඇඳුම් තුනක් විතර අරන් යන්න පුළුවන්. මේක ටැක්ස් ෆ්‍රී වෙනවා. සපත්තු ගොඩක් ගත්තා. බබාලට චූටි උන්ට ඒකේද මගේ ඉඳන්න. thank you ටැක්ස් ෆ්‍රී. මේකට 22000 ගාණක් තමයි යෙන් වල ඉන්නේ. ඒ කියන්නේ 40000. නයිකි ඇදලා මට දුම් බලමු. අපි ආවා කායල් කැනියකට නැවතත් මෙතුමන්ගේ choice දෙකක් තිබ්බා. ඒ දෙක දාලා යන්න බැරි වුණා. හිත අඩයි මා දවයි කියලා ආවා. ඉතින් ඒක ගන්න ඉතින් පර්ස් එකක් දැන් දැවෙනවා ඉතින්. අදුන් ආයි හෙට අනිද්ද අදුන් shopping කරන්න යන්නේ මේ ටික කරාට පස්සේ. අපි වෙන බඩු shopping කරමු අනම්මන. කාල් කැනියකට ඇවිල්ලා ඉන්නේ ඩිලන් සේනානායක ලංකාවේ දැන් ටිකට් දාගෙන. මම එනම් ගොඩක් ගත්තා. ලස්සන ඒකනේ ගොඩක් කරගෙන දෙකක් කරගන්න. යාළුවනේ අපි කන්නාවා අද අපේ සුමිතුලන් ඉන්න අවසන් දවසේ. නිවුස් කණ්ඩායමත්, පස්සේ කණ්ඩායමත්, සුමිලානෝ, මිහිරානෝ, අපි යනවා වසරම්. The next day. යාළුවනේ මේ 19 වෙනිදා කොල්ලොන්ට බෙරි මේ ඔළුවේ කැක්කුමයි. හරිද? ඒ නිසාම විශේෂ වට්ටෝරුවක් ඔහුට ලබා දී තිබෙනවා. මෙන්න වට්ටෝරුව. මේක තමයි වට්ටෝරුව. මොනකටද මේක බොන්නේ? යමරුව තමයි කට්ටිය බොන්නේ අපි. මේකනේ මේ සෙට් එක මෙහෙම වනේ. නිදිමත වෙරි මත ආවොත් එහෙම මෙන්න මේ බ්ලොග් එක බලලා ඔයාලා ඉගෙන ගන්න මේ සෙට් එකනේ. මේ විටමින් වර්ග. මෙන්න මේ සෙට් එක බලා ගන්න. නිකමටවත් ජපානයේ ඇවිල්ලා වෙරි වෙලා වැඩි වුණොත් එහෙම ආතල්ලකට එන කට්ටියට කියන්නේ. ඉතින් ඇවිල්ලා සෙට් එක මේ ඉන්න කට්ටියට නම් මේක එච්චර අදාළ නැහැ. ඔය කැස්සට අරවට මේවට මේ ඉඟුරු කෑලි ගහලා තියෙන්නේ. අරගෙන ගහන්නයි තියෙන්නේ. මේක බීවුවහම බේස්බෝල් ගහන්න පුළුවන්. මේක බොන්න බේස්බෝල් ගහන්න. ඉතින් කට්ටියට පුළුවන් මෙතනින් වැඩේ බැලන්ස් කරගන්න. ඔන්න කිව්වා. එහෙනම් අපි නාන්න යනවා. අපි ගිහාන්න අයියලයි සඳුන්ලයි සෙට් එකවත් එක්ක නාන්න යන්න තමයි හදන්නේ. A few moments later. ඔන්න යාළුවනේ අපි තවත් අපූර්ව තැනකට ආවා. කුඩාරංග මේක හැබැයි ගෝල් ෆේස් නෙවෙයි. මේ ගොඩක් මේක විනෝද වෙන්න තියෙන තැනක්. කෘත්‍රිම එකක් සහිත ආටිෆිෂල් මුහුදක් සහිතව ලස්සන තරංග කරන්න තියෙන තැනකටයි යාළුවනේ සෙනග විතරයි. වෙන කවුරුත් නැහැ. මෙයාත් ඉන්නවා අපිත් එක්ක යන්න. මේ අපේ සඳුන්ගේ බබාලා. අර බාස්කට් එකට දන්නවනේ බාස්කට් කතාව බාස්කට් එකේ පිටික හොතස් ගාලා හැල්නවනේ. මේ වගේ ලස්සන ඒරියා එකක ලස්සන තැනක අයිනෙන් තියාගෙන මේන්න මෙහෙම ආපූර්වට විනෝද වීමේ හැකියාව තිබෙනවා ඔබට. ජපානයේ මට බබෙක් හම්බුණා. ගේමම්මනේ. announcing social media නම් social media, content creation නම් content creation, podcast නම් podcast, comparing නම් comparing. බබාලා බලා ගන්න නම් බබාලා. right on අපි යනවා කෘතිම pool එකට. කෘතිම pool එකට යන ගමන්. හරි දෙන්න. ඔන්න දැන් වතුර පාර දෙන්න යන්නේ. අතන කියනවා එතන වතුර පාර දෙනවයි කියලා. මිරිස්ස වගේ මේ මිරිස්ස අරේ මේ වගේ තමයි. ඊළඟ යන ජප්පියක් බේර ගන්න. එන්න බෝරින්. ඉතින් යටින් ඵලයන්කො පීනගෙන. දැල්ලේදී යටින් පීනක් ඵලයන්. මරුවට දියේ. Nice costume. What is this? මිරිස්ස ගිහින් නැත්තම් මරු ඉතින්. What happening here? Not happening. What happening? Not happening. No water. Ada apa?
මෙයා ඔයාලා දෙන්නේ නම් රයිට් ඕකේ එහෙනම් අපි යන්නේ මේක ඉතින් අර හරි බේබි ආතල් ඉතින් මේක ලොකු දේවල් නෑ අපි බලමු මේකේ මේ අර සාමාන්‍යයෙන් මේ මෙන්න මේකේ තමයි යන්න තියෙන්නේ අඳුරු වෙනවා එහෙම වුණොත් අපි ලයිට් එක ගහලා යන්න මේක අතර ලොකු මැජික් කියන්නේ අර බබාලත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න වගේ තමයි මේකේ ඇත්තටම තියෙන්නේ ආතල් එක ජපානයේ ගොඩක් ෆැමිලි ටයිම් ඒක තමයි අර මේකේ තියෙන සීන් එක මාරම ෆැමිලිත් එක්ක යාලා ජීවත් වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ටිකක් සාමාන්‍යම සිංගල් හරි ඒව සෙපරේට් හරි නැත්නම් ෆැමිලි තමයි right let's see what's happening here right ඔන්න සුපිරි මාතල්ලයක් ගන්න යන්නේ මේ වතුර ලීක් වෙන ෆයිනල් ඩෙස්ටිනේෂන් වාගේ මේක නම් බඩුව තමයි පුතේ සුපිරි උසක තියෙන සුපිරි එකක් ආය අරකට ආතල් මේකත් ආතල් නේ බරයි ඔයාලට පෙන්නන්නම් මේකේ ආතල් එක මොකක්ද කියනවා මේ ආන්න අර පේනව නේද අරගෙනුත් ගිහිල්ලා තමයි එන්නේ මෙන්න මේකෙන් එන්නේ පුතේ ඔන්න ඕකෙන් එන්නේ මෙන්න මේක මන් දන්නේ මොනවා වේද කියලා ඊට පස්සේ මෙන්න මේකෙන් යන්නේ අම්මට හුඩු ඔය යන්නේ නෝම යන්නේ එමීට කියලා ෂොට් එක වදිනවා මෙන්න බඩු ආන්න බෙන්ඩ එක අම්මට සිරි එතන බෙන්ඩ එකක් තියෙනවා මචං නල්ල එතන බෙන්ඩ එකක් තියෙනවා ඒයි ඒයි ඔන්න එනවා Come on! මේ එන්න බෑ කියලා කිව්වා. හැබැයි ඌ ගාන්න ටෝක් කරලා මේවා කරගත්තා. හරි. එහෙමත් එනවා. හරි. ඔන්න ඔද දැක්කද? කූඩාරම් ගහලා ඊට පස්සේ ඒ කූඩාරම් ඔක්කොම අකුඩ ගන්න විදිය තමයි වෙන්නේ. මෙහෙ තියෙනවා දෙයක් ඩිරෙක්ට් වීඩියෝ කරන්න බෑ. යාළගෙන් අහන්න නැතුව වීඩියෝ කරන්න බෑ. ඒ කෙනා ඊට පස්සේ ඒවා ටික ඔක්කොම අස් කරගෙන යන හැටි ඔයාලට එහෙම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඒවා තමයි සිද්ධ වෙන්නේ බොහොම පිළිවෙලකට අස් කරගෙන. එයාලා ලස්සනට ඒ වැඩේ කරගෙන යනවා. ඉතින් මේ ලස්සන දොළපාරේ සමුගෙන මගේ මැනිකේ අලුවනේ හසුනුමා වෝටර් කාඩ් එකෙන් අපි සමුගෙන යනවා. ෆුල් ආතල් එකක් ගත්තා. පොඩ්ඩක් එක පොඩි දැන් යනවා අපි කන්න. ඉතින් බලමු මොනවද කන්න දෙන්නේ. යක් ඒක සෝඩා නෙවෙයි. මේක ඇතුලේ ගණ අට දෙන්නේ නැහැ තුට්ටක්වත් නේ. හරි කමක් නැහැ දුකක් නැහැ. මේකේ ඉතින් ඔයිසිද ඔයිසි අත ලෝචන සල්ලි විතර දෙම නැහැ 6.5 hours later රයිඩ් අපේ නෑමෙන් පස්සේ නැත්තම් අපේ වෝටර් කෙලියෙන් පස්සේ අපි ආවා කොකෝ ඉචිබන්ඥායකට ආවා. ඔන්න අපි ඇතුළට යනවා කොකෝ ඉචිබන්ඥා. එහෙනම් කොකෝ ඉචිබන්ඥා කන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. හරිම ලස්සන ෂොප් එකක්. ඉතින් ඔන්න අපි ආවා කොකෝ ඉචිබන්ඥාකට. මෙයා ජපන් කෑම වලට අකමැති නිසා අපිව රවට්ටලා එක්කන් ආවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒක අපිට එලි කරේ වයිෆ්. රාමියෝ නොදී සඳුනා. ඔයාලා මෙයාව හඳුනාගත්තොත් ජපානයේදී බඩුම තමයි. මේ මොකද කරන් මොකද අක්කරේ කරේ අක්කරේ නෙමෙයි මේ ඇවිල්ලා කරේ මේක පෝක් මේකේ තියෙනවා බාත් එක ප්‍රමාණ අපිට ගන්න පුළුවන් කස්ටමයිස් කරලා මොන කට්ටියම කස්ටමයිස් කරලා එහෙනම් අපි කණ්ඩායි යන්නේ දැන් මේ කාලා තියෙන විදිය ගැන වැරදිට හිතන්න එපා අපි හොදි හෙතියලා බත් මෙහෙ තියන්නේ කන්නේ හැබැයි ජපානයේ එහෙම නැහැ දැන් අපි මේ පැත්තේ ටේබල් එකේ දෙන්නෙක් ඉන්නවා එයාලා මෙන්න මේ පැත්තට හරවගෙන තමයි කන්නේ ඒක හොදි පැත්තට බත් දාගෙන කන්නේ
මෙහෙම අරගෙන ඔන්න ඔහොම දාගෙන තමයි කන්නේ. ඒකත් මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි දාගන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් මෙන්න මෙහෙම දාගෙන ඔන්න ඔහොම කන්න. ඉතින් එක version කට්ටිය කන්න කියන්නේ food behaviors වල එක version. ජපානයේ ආපුවාම ඔන්න ඔහොම තමයි මේක කන්නේ. හොද්දි කියන්නේ හොද්දි වලට බත් දාගන්නවා. අපි බත් වලට හොද්දි දාගන්නවානේ. ජපානයේ අය හොද්දි වලට බත් දාගන්නවා. A few inches later. අන්න අතන ඔයාලට පේනවා ඇති CID පොලිස් එකෙන් එක්කෙනෙක් නවත්තනවා. යන්න බෑද අපිට තව චුට්ටක් ළඟට. අන්න බලන්න. අර ලයිට් එක පත්තු කරලා එක්කෙනෙක්ට දෙනවා ෂොට් එක. එහෙම තමයි මෙහි. ඔන්න ඔහොම බලා ගන්න. මෙන්න මේ කාර් එකට තමයි නැවැත්තුවේ. අපි ඒක පෙන්වන්නේ නැහැ. දානවා ටයිටල් එකක්. මාකරේ වචන ටිකක් නේ දාන්නේ. ඕම් බලා ගන්න නවත්තනවා. හයි ස්පීඩ් ගිහලානේ. දැක්කද? ඔන්න නවත්තනවා. ඔන්න ඔයාලට සජීවී අත්දැකීමක් නීතිය කඩකිරීම සම්බන්ධව. මේන්න මෙතෙන්ට තමයි අපි යන්නේ. ඕන් ජපානයේ ටෝකියෝහි නෙළුම් කුළුණ. යාළුවනේ පාකින් ලිෆ්ට් එකකට නැගගෙන දැන් කට්ටි පිස්සු කරනවා. වැඩේ නානවා හොඳටම නානවා. හරි 9 වෙද්දි ටිකට් ගන්න ඕනේ. මුළු කණුවම දැනගන්නවා ලංකාවේ උන් එන්නේ කියලා. හරි අයියා. කණුවම දන්නවා දැන්. අන්න කණුවම ලෑස්තිලා අපි පිළිගන්න. හා. මරුණා දැන්. ඔන්න කණුව උඩ ඉන්නේ. මොනවා ස්කයි ට්‍රී නේ? වාව් ස්කයි ට්‍රී. ලෙෝන් කණ්ඩායම සමගින් ඩිලාන් සමග පසින් දුවනවා. හයි. ඕ හරි. ජපානයේ නෙළුම් කුළුණ ඇතුළ ඈ මේ. අපි ටිකට් ගත්තා. මෙන්න මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. මේකට යන්න ඔන්න ඔතනින් ටිකට් ගන්න ඕනේ. ටිකට් අරගෙන මෙන්න මේ විදිහට ටිකට් අපි බෙදා හදා ගන්න ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. මෙන්න මේ ටිකට් එක ගන්න ඕනේ. එක තට්ටුවට, ඒ කියන්නේ මැද තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුවට යද්දි ගන්න වෙනවා. අපිට ස්පෙෂල්ද? නියමයි. අපේ ටිකට් එක මං හිතන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 60ක් වගේ වටින ටිකට් එකක් මේක. ඔයාලට ඒක යන්න අමාරුයි. ඔයාලට පුළුවන් 5000ට 6000ට ටිකට් එකක් අරන් යන්න. මේක අපිට විතරයි. ඔන්න ඔතනින් ඇතුල් වෙන්න තියෙනවා කට්ටිය. ඔන්න ඔහම ඇතුල් වෙනවා අපේ කට්ටිය. ඔන්න ඇතුල් වුණා. මෙන්න මෙහෙම ඇතුල් වෙලා ඔන්න දැන් අපි යන්නේ. සුරුස් ගාලා යනවා අපි දැන් මෙතනින්. ඔන්න උතර ඩීටේල් එක ගහලා තියෙනවා. පේනවනේ මීටර 350 ටෙම්බෝ ඩෙක් එක. ඊට පස්සේ මීටර 450 ටෙම්බෝ ගැලරියා එක. සම්පූර්ණ උස මීටර 634යි. මීටර 350 උඩට යන්න පුළුවන්. මීටර 450 උඩට යන්න පුළුවන්. මීටර 634 තැනට යන්න බෑ. 450 වෙනකන් යන්න පුළුවන්. ඔන්න දැන් අපි දෙන්නයි යන්නේ. ඔන්න දැන් අපි ඇතුල් වෙනවා ලිෆ්ට් එකට. විශාල ලිෆ්ට් එකක්. can go. Okay, thank you. 50 second. Right. ස්පීඩ් එක විනාඩියට මීටර් 600ක වේගෙන් යනවා. යනවා මීටර් 200යි. ඔන්න මීටර් 250යි. මීටර් 300යි. ඕන්න ප්ලාවා. ජපානයේ නෙළුම් කුළුණ. ඕන්න දැන් ගිහලා බලා ගන්න මුළු ටෝකියෝම බලා ගැනීමේ හැකියාව අපට ඔබට මේ සෑමටම තිබෙන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. වයිට් තමයි දාලා තියෙන්නේ. වයිට් ඔන්න වයිට් එක. wow what a beautiful. oh no what the hell are you doing here? oh yeah. ඔන්න බලාගන්න දැන්. කොකෙක් ඉන්නවද බලන්න පාලමුඩ. පාලම් කොක්කු ඉන්නවා. මේ වාහනේ ගහලා තියෙන්නේ 62 13යි 26. So we are going to inside and next level. The level is 445 meters. Tembo Galleria 2 1 450. තවත් මීටර 100ක් උඩට යන්නේ අපි. Let's see. Oh wow. wow. ඔන්න දැන් අපි තවත් ඉහළට ඇවිල්ලා ඉන්නේ. අපි. කට්ටියම අපි බලාගෙන ඉන්නේ. සසා ඉන්නවා. ගියාන් අයියා ඉන්නවා. ගියාන් අයියාගේ නෝනා ඉන්නවා. නෝනා this is නෝනා. සඳුන් ඉන්නවා. නෝනා ඉන්නවා. අර ලහිරු ඉන්නවා. ලහිරුගේ නෝනා ඉන්නවා. අබ මේ බබලා ඉන්නවා. බබලා දෙන්නෙකුත් ඉන්නවා. නිවුන්නු දෙන්නෙකුත් ඉන්නවා. අපි දැන් ඔක්කොමත් ඉන්නවා. මහ බබා ඉන්නවා. සසාගේ නෝනත් ඉන්නවා. උනාට වීඩියෝ වල නෑ. සසාගේ නෝනා ඉන්නවා. සසාගේ නෝනාගේ අම්මා ඉන්නවා. හරි ඒකක් දානවා. ඉන්න මං ගොබුර කියලා වන්න. මේ බබා, මේ ඉන්නේ බබා. මේ සසාගේ බබා. මේ ඉන්නේ බබා. ගහන්න පුතේ, ගහන්න ෆොටෝ ගහන්න. ගහන්න. නියමයි. අම්මා සුපිරි.
නියමයි. වව් සුපිරි ගහන්න වටේම අර ගහන්න. ඔයා ගහන්න නියමයි අම්මා ගහන්න. ඩාක්ලා ටොයි ස්ටෝරි තමයි මේ මෙයාලට ස්පොන්සර් කරලා තියෙන්නේ මං හිතන්නේ මේ හැමතැනම ටොයි ස්ටෝරි තමයි තියෙන්නේ ඉන් ටෝකියෝ ස්කයි ට්‍රී කියලා ගහලා. රයිට් මේකේ තියෙනවා ග්ලාස් බොටම් කියලා එකක්. මේ මෙන්න මෙතෙන් තමයි අපි දැන් යන්නේ. අපි දැන් ඉන්නේ 450. අපි යනවා 340කට දැන්. රයිට් මෙන්න මෙතෙන් තමයි යන්න තියෙන්නේ අපි. මෙතෙන්ට අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. ස්කයි ට්‍රී එකට ආවොත් ටෝකියෝට. බොරුවට සසා කාටද ගන්නේ? ශ්‍රී ලංකන්ද ජපන්ද? ගිෆ්ට් එක වෙනස් වුණා. ගිෆ්ට් එක වෙනස්. දේවදුකම මුලට ගහන ඔලුවට ගහන කියන්නේ ඕක තමයි. දේවදුකම ඔලුවට ගහන කියන්නේ ඕක තමයි. Let's do it. තනි ග්ලාස් එකකට විතරම ඔන්න එළියට ආපුහාම මෙන්න මෙහෙම දසුණක් තියෙනවා මේකෙන් එළියට. ඊට පස්සේ මෙහෙම ආපුහාම මෙහෙම ගිහිල්ලා දැන් මේක මෙතන තමයි අපි හිටියේ. එතෙන්ටත් උඩ තව මීටර 200ක් තියෙනවා. අර ලයිට් එක පේන්නේ. එතන තමයි මීටර 200ක් තියෙනවා. ඔක්කොම 650. පළවෙනි ලයිට් එක පේන හැටියට 450යි. උඩම ලයිට් එක තියෙන තැනට 650යි. දරුවෙක් නොවන දරුවෙක්. හරි. ඇතමුන්ට සාමාන්‍ය උත්පත්තියෙම රෝග කියන දේවල් ඇති වෙනවා. ඒ කියන්නේ මානසික රෝග, ශාරීරික රෝග, ස්නායු රෝග, ඒ වගේ මේ මානසික රෝග සාගත නොහැකි රෝගකින් පෙළෙන පුද්ගලයෙක් තමයි මේ. විශාල විපතක්. අපි යනවා මගේ සමුරුව හොයාගෙන. සකේ බෝතල. සකේ නෙවෙයි දැන් සිකේ. මේ හොයාගෙන යනවා. ඊදුරුවේ ෆොටෝ දෙන්නේ කීකේ දෙරගත්ති. අපි තාම හොයනවා ලිෆ්ට් එක හොයනවා යන විදිය හොයනවා මොන ලිෆ්ට් එකේද යන්නේ කියලා හොයනවා එක එක්කෙනාගෙන් අහනවා. දැන් විනාඩි 15ක් විතර. ඔව්.先から先買ったんですけど、ガラス、お店のガラスのところで忘れちゃったので、ちょっと確認できますか？ Thank you very much. තියෙනවා කියලා අප්ඩේට් එක ඇවිල්ලාද? ඒ කියන්නේ මෙහෙද? එහෙනම් මේක ආවේ කොහොමද? මොකද කියලා තියෙන්නේ? YouTube කෙනෙක් මේමයි හෙට යනවා. මේව කියලා විස්තර කිව්වට පස්සේ හෙව්වලු. ඉස්සර තිබ්බනේ අර සැඩ සීට් මාරුතේ අර නිවුස්ලා කිව්ව සින්දුවකට ඇවිදින වීඩියෝ මේ බලන්න ඇවිදින වීඩියෝ. සැඩ සීට් මාරුතේ හම්බුනේ කොහොමද බලන්න ඕන vlog එක බලන්න. අනිත් එක මට බඩ ගාගෙන ෆොටෝ ගන්න කිව්වේ කවුද? කවුද කිව්වේ? මම අද කියන්නේ. එතකොට වැරදි කවුද? ලංකාවේ වුණා නම් ඔයා හිතන්න මම අර දැම්ම ෆොටෝස් වල මේක හම්බ වෙයි. අපි මේ පැය භාගයක් විතර අපි මේක හෙව්වා. එහෙම තියෙද්දි මේක තිබ්බා. අන්න ඒක තමයි විශේෂත්වය මේ රටේ. ඒ කියන්නේ මේ රටේ හොරකම් නොවෙනවා කියනවා නෙවෙයි හොරකම් වෙනවා වාහන අරන් යනවලු. ඒ වගේ මාර ගේම් දෙනවලු. හැබැයි මේ වගේ පොඩි දේවල් වල සෙරප්පු අරන් යන වගේ වැඩේ වෙන්නේ නැහැ. අද වෝටර් පාර්ක් එකේ හිටියනේ අපි ඒකෙදිත් සෙරප්පු දාලා ගියා. අපි පර්ස් දාලා ගියා. බෑග් දාලා ගියා. හැමදේම තියලා ගියේ. කිසිම වෙලාවකදී මේ බඩු නැති වුණේ නැහැ. මේ ස්ලිපර්ස් දාගෙන මේ කොක්ස් ස්ලිපර්ස් දෙක. හරි. ඒවා ලංකාවෙන් ගන්න. හැබැයි ඒක නිකන් අපි එළිය තියලා ගියේ. එතකොටවත් ගත්තේ නැහැ. කෝච්චි එනවා ස්කයි ට්‍රී එකට. එන්න මෙහෙට. කෝච්චි එනවා ස්කයි ට්‍රී එකට. ටැක්සි එනවා ස්කයි ට්‍රී එකට. මේක ක්‍රොස් කරලා මැඩින් යනවා. මේ එතන තමයි ඒ දේවල් ට්‍රේන් එකට යන්න. එන්න මේ වීදියේ දිගේ කොනට යන්න ඕනේ. රයිට්. ඔන්න ඔක තමයි තාත්ත මේ ගහලා තියෙන්නේ. මේ ට්‍රේන් එකට යන්න for Oshiage Tokyo Street මේ පැත්තට මේක බස් එක තියෙනවා, බස් තියෙනවා, බස් ස්ටොප් තියෙනවා මේ හැමදේම තියෙනවා. ටවර් එක යටට එන්නේ. ටෝකියෝ වල පිලා හවුස් එකට ආවා. කිං කෙබාබ් වලට ආවා. ඔන්න අපි දැන් කන්න හදන්නේ කාලෙකින් මේ ලංකාවේ පෙනුමට තියෙන මේ බටර් රයිස් ලංකාවේ ටිකක් අඩුයි. නමුත් බටර් රයිස් මූඩ් එකේ බාස්මති මූඩ් එකේ දේවල් ටිකක් දැක්කා. අද අපි රෑත් කෑවා මේ අර බත් නමුත් අර මටන් චිකන් කරි සෙට් සහ මේ ස්මෙල් එක පොඩ්ඩක් අපිට පුරුදුයි මේ පිලා හවුස් එකට ප්ලාසා එකට අර හෙට මෙහෙට යන නිසා කොළඹ දිනම් සහ කොම්පඤ්ඤ වීදියේ තියෙන අර බර්ගර් හට් එක අන්න ඒක වගේ තැනක් තමයි මේක. ඕචා ග්‍රීන් ටී එකක්. අන්ස්වීටන් ග්‍රීන් ටී එකක් පට්ට සුපිරි මරු
Ata. Puberia. Hasijibuna. Kusuta. Kalisima bahia kanumus. Suda. Tamana chukuta. Cha hocha. Restaurant එකක් තියෙද්දි මෙතන බර්ගර් කනවා. කොල්ලෝ පාරේ මේ කනුව යට තාම. ඒ වෙලේ ඉඳන් කනවා. ආපහු ලයිට් දාලා. ඒ වෙලේ ලයිට් ඕෆ් කරලා තිබ්බේ. ආපහු ලයිට් දාලා. Oh, lovely couple. Oh, wow. 20 years love. Wow, come on. 6.5 hours later. Right, මේ තමයි ජපානයේ බිසීම පාර පයින් තැන ටෝකියෝ වල. ඉතින් එතනින් තමයි මේ යන්නේ. එතනින් යන ගමන් මෙන්න මෙහෙම යන ගමන් හචිකෝ බල්ලවත් බලන්න තමයි සූදානම් වෙන්නේ. යමු නම් ඔන්න ඉන්නවා හචිකෝ. ඔන්න ඉන්නවා හචිකෝ. මෙන්න ඉන්නවා හචිකෝ. ඔන්න මෙයා තමයි හචිකෝ. ඔය ඉන්නේ. මෙයාගේ කතාව දන්නවනේ. මෙයාගේ ස්වාමියා මේ ගුරුවරයෙක්. එයා හැමදාම ස්ටේෂන් එකට ගිහිල්ලා මේ ස්ටේෂන් එකට යනවා. ඒ කියන්නේ එයා ට්‍රේන් එකේ ඇවිල්ලා බහිද්දි මෙයා හැමදාම ස්ටේෂන් එක ගාව ඉන්නවා. ස්ටේෂන් එක ගාව ඉද්දි එක දවසක් ගඩට ගිහිල්ලා එයා කවදාවත් ඇවිල්ලා නැහැ. හැබැයි මෙයා අවුරුදු 9ක් තිස්සේ මේ විදිහට ස්ටේෂන් එක ගාවට ඇවිල්ලා බලන් ඉඳලා තියෙනවා. ඒ බලන් හිටපු නිසා ඒ ආදරය, එයාගේ කෙයාරින් එක, ස්වාමියාට තියෙන ගෞරවය, සෙනෙහස මග බලාගෙන ඉඳීම නිසා එයාට මේ විදිහට එයා වෙනුවෙන් මෙතන ලස්සන පිළිමයක් නිර්මාණය කරලා. ඕන්න පාර පයින් හැටි. මේක මීට වඩා බිසි. ඔයාලා වීඩියෝස් ගිහින් බලන්න. ටෝකියෝ වල කොහොමද මේ මෙතන පාර පයින්නේ කියලා මේ තැන්වල. මෙන්න මේක ඇත්තටම දැන් මේ රෑ 12ට විතරනේ. මේක මීට වඩා බිසි කියලා ඔයාලා දන්නවා කොහොමද මේ ඒරියා එක ටෝකියෝ වල. මං හරි ආසන්න හිටගෙන ගියස්සේ යන්න අතන පාර මැද ෂූට් එකකුත් එනවා. කොහොමද? එහෙම ෂූට් එකකුත් එනන්නේ. අනේ කුළු ලොරියකට යට වෙන්නයි යන්නේ. යාළුවනේ පාන්දර 2:00යි අපි කනවා. මූ අපි කරේ කවලා දැන් කල්ල මරේ. හැබැයි බාල්දියක් කනවා සුකියයිගෙන්. මේ සුකියයිගෙන් කන දෙවෙනි පාර. ඕකේ එකපාරක් අපි ෆිල්ම් එක කෑම මතක ඇති. දැන් කන්නේ අයියා මලෝ දෙන්නත් එක්ක.